ආදි කවුද බං අර කොල්ලෙක් අපි දිහා බලන් ඉන්නේ නේද? පවු නේද බං? ඌ චහින්සේ කොල්ලෙක්ද ඔයද බං? උට කතා කරලා බලමුද? ඇයි දන්නේ නැහැ නේද ඌ අපි දිහා බලන් ඉන්නේ. බලහංග මූසල විදියට බලන් ඉන්නේ හැටි. එහෙම කියන්න එපා මලා. ඌත් බඩගින්නට එන්නේ නැති අපි දිහා බලන් ඉන්නේ. උට පොඩ්ඩක් කතා කරලා බලමුද? සමහරට උට බඩගින්න නැත්තේ බං. ඒ මල්ලි එන්නකො චුට්ටා. ඕයි කියන්න මල්ලි මොකක් හරි අවුලකද ඉන්නේ? දීමු පුරා බොන්නකෝ. ටැංකූ අයි මාත් මාර බඩගින්න හිටියේ. ඇයි බං උඹට බඩගින්නේ කියලා අනිත් ඒවා කන බොන දිහා බලන් ඉන්නේ? එහෙම එකක් නෑ අයියේ. මගේ අතේ සල්ලි තිබ්බෙත් නෑ. මාත් බඩගින්න හිටියේ. අනේ මොකුත් හිතන්න එපා. බො මූ කියන දේවල් ගණන් ගන්න එපා මල්ලි. එහෙම කියන්න එපා මලා. ඌත් කොල්ලෙක්නේ. අපිට වගේම හැමෝටම බඩගින්න දැනෙනවා බා. ඌටත් ඒ වගේම බඩගින්න දැනෙන්නේ නැති. ඒ හින්දා එහෙම කොල්ලොම චාටර් කරන්න එපා බා. අනේ අයියෝ ඔය දෙන්න මං හින්දරන්න දෙන්න එපා. මං යන්නම්. උඹ අනේකමයි බං හොඳ. යන තැනක අපේ බීම් එක දීලා ඵලයන්. නේ අයියේ මං බීමේ කරා යන්නේ නෙමෙයි හිටියේ. මගේ අතින් වැරද්දක් කරනවා නම් සමා වෙන්න. මං ගිහිල්ලා එන්නම්. ඇයි බං මලා උඹ එහෙම කරේ? පවුනේ බා. ඌ අහිංසක කොල්ලෙක්නේ. අනේ ආදි උඹත් වෙන්න මේ බීම් එක දීපන්. ඔය වගේ උන් වැඩි කනට ගන්න එපා බං. අපේ තත්ත්වෙට දෙට් වෙන්නේ අනේ මන්ද බා. උඹලා නම් කවදාවත් කියලා හදන්න බෑ. මිනිස්සුන්ව සල්ලි වලින්වත් තත්ත්වෙන් මනින්න එපා ගුවට. උඹලා කවදාවත් ඒ දේ අහන්නේ නෑ බා. ඔබම ওই බීම එක බියම් බා. මට එපා. යම මට බරක් වෙනවා බා. උඹට මට වඩා උගලකුණානේ. හරි හරි යමන්කෝ දෙනා. එහෙම ගන්න නෑ මලා. මට හැමෝම එකයි. දැන් යම. මට නම් තේරෙන්නේ නැහැ ඇයි මිනිස්සු තාම මිනිස්සෙක් මේ තරම් කොන් කරන්න කියලා. සල්ලි නිසා, තත්ත්ව නිසා ගොඩක් මිනිස්සු අද ලංකාවේ ගොඩක් අසරණ වෙනවා. ඊළඟ ආදි පරිස්සමෙන් ගිහින් වරි මාත් ගෙදර යන්න. හරි බා. එහෙනම් පරිස්සම් ඵලයන්. මාත් ගිහින් දෙන්න. අයියෝ ඔය ආයේ මේ පැත්තේ මං ගෙදර යන්න නැතුව ආයෙ උඹම හොයාගෙන ආවේ. මට තේරුණා බා උඹ මොකක් හරි අවුලක ඉන්නේ කියලා. මොකද්ද ප්‍රශ්නේ? නෑ අයියේ. ආව ජොබ් එකනොත් අයින් කරා. මේ දවස්වල ගෙදරත් ප්‍රශ්න. අතේ සල්ලිත් නෑ. ඒකයි මං අවුලෙන් හිටියේ. මට තේරුණා මල්ලි ඔය ප්‍රශ්නක ඉන්නේ කියලා. ඔය ආර කලින් මගේ යාළුවෝ කිව්ව දේවල් ගණන් ගන්න එපා. මටත් ඔය වගේ ප්‍රශ්න තමයි නා මල්ලි. මගේ අතේ ලොකු ගණන් නෑ. මගේ අතේ මෙච්චරමයි මල්ලි තියෙන්නේ. ඔයා මොන හරි කාලා පිටිටත් මොන හරි අරගෙන යන්න. මං ඔයාට අනිවාර්යයෙන්ම ජොබ් එක සෙට් කරලා දෙන්න. අනේ මට සල්ලි එපා අයියේ. ඔයාගේ වචනටත් ගොඩක් පිං. එහෙම හිතන්න එපා මල්ලි. මමනේ දෙන්නේ. ඔයා මේක තියාගන්නකෝ. මෙතන ලොකු ගණන් නෑ. අනේ මේ වෙලාවේ ලොකු දෙයක් අයින් ඔයා හිතන්න එපා මල්ලි. අපි ඔක්කොම කොල්ලෝනේ. කොහොම හරි බීමක් ගහමු. අනේ මල්ලි මං ආයෙත් කියනවා. මගේ යාළුවෝ ඔයාට කිව්ව දේවල් වලට මට සමා වෙන්න.